නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු 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 දැන් අපි මේ පංචශීල සලම්බෙමු හරි පනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කමිසු මිච්ඡච්ඡරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සූරේ මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු 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 යෝනා ඔය යනවා
පින්වත්නි තෙරුවන් සරණයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. මේ මාසේ අපේ බුද්ධාගමට සහ අපේ බුද්ධාගයන්ට ගොඩක් වේදගත් කාලේ. මොකද මේ මාසේ තමයි වෙසක් මාසය. වෙසක් මාසේ ඇත්තටම අපිට මේ බුද්ධාගම පුරුණු කරන ගොඩක් ලෝක අවස්ථාවක්. මොකද මේ මාසේ අපි මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ජම්මය, බුද්ධත්වය සහ පරිනිර්වාණය. විශේෂයෙන්ම මේ අනිශ්චිත කාලේ අපි දෙකලා තියෙනවා මේ දවස්වල යුද්ධය තියෙනවා මේ ලෝකේ ස්වභාවික අනාතුරු ඒක ගිරාලුව තියෙනවා. හැබැයි අපිට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමන් ඔස්සේ මේ වගේම දුක් මේ වගේම ආමාරු මුහුණ දෙන්න පුළුවන්, පැහැදිලි කරන්න පුළුවන්, නැති කරගන්න පුළුවන්. මේ උන්වහන්සේ අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වුණ අපි උන්වහන්සේගේ ඉගැන්වීමන් ඔස්සේ තව දක්ෂ වෙන්න, ප්‍රඥාතාව වෙන්න, තව හොඳ වෙන්න. ඒ විශේෂයෙන්ම මේ මාසේ අපිට ඒක කරන්න ඕන වේදී අධිෂ්ඨානයෙන් සහ වේදී මහන්සියක කරන්න ඕනේ. මේ මාසේ අයිවයිම විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාව එක අපිට ගොඩක් ලොකු පදම්. මොකද බුදුරජාණන් වහන්සේ කරපු දේවල් යම් කෙනෙක් කරන්න බෑ. සාමාන්‍ය කෙනෙක් කරන්න බෑ. ඇත්තටම අපේ බුදුරජාණන් වහන්සේ තමයි අපේ ජීවිතයට, අපේ ලෝකයට හොඳම ගුරුවරයා. එහෙනම් මම හිතන්නේ විශේෂම ඔබසේම ඉපදීම ලංකාවේ. ලංකාවේ ඉන්න එක අනිවාර්යයෙන්ම ඒක ගොඩක් වසනවන්ත දෙයක්. මොකද මේ හේමතේන පන්සලක් තියෙනවා, ආරණ්‍ය තියෙනවා. ඒක නම් ඇත්තටම ගොඩක් ලොකු දෙයක්. මොකද මම ඉතාලි සීට පැමිණින ගොඩක් දුර සීට ආවා. මේ ඔක්කොම මේ බුද්ධාගම පුරුණු කරන්නට ගොඩක් දුර සීට ආවා. හැබැයි ඔබසේම හේමතේනම හේම වෙලාවට බුද්ධාගම ධර්මය සහ මෙහෙණි වහන්සේලා හම්දුරුවාරු එක්ක කතා කරන්න පුළුවන්. උන්වහන්සේලාගෙන් ඉගෙන ගන්න පුළුවන්. ඇත්තටම මම හිතන්නේ මේ විසක් මාසේ මේ වගේම ලෝක වසන මතක් වීමට ගොඩක් හොඳ අවස්ථාවක්. එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ආරම්භ වුණේ ලුම්බිනි. ඒ කියන්නේ ලුම්බිනි සත්වයන්. බුදුරජාණන් වහන්සේ ඉපදින ඒ දින තමයි ගොඩක් ලෝක දෙයක්. එහෙදී හත් පියවර කිරියට තවද්දි ලස්සනම ලැබුම් පිපුණා. අපේ කුමාරයා ප්‍රසිද්ධත්ත කුමාරයා තමයි කිව්වා. අගෝ හමස්මි ලෝකස්ස. මම මේ ලෝකයට ආශ්‍රය වෙමි. ඒ කියන්නේ ඇත්ත. මොකද බුදුරජාණන් වහන්සේගේ ඉපදින පස්සේ මේ ලෝකේ සම්පූර්ණ වෙනස් වෙලා, පරිපූර්ණ වෙලා. සිද්ධාර්ථ කුමාරේ ඔබ සමට හිතා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ සිද්ධාර්ථ කුමාරේ උපතින්ම තිබ්බ ගොඩක් ලෝකු සම්පත් නේද? මේ ලස්සන මන් තිබ්බා, මාලිගා තිබ්බා, ඔක්කොම ලැබගත්තු, ඔක්කොම හම්බ වුණා. හැබැයි බුදුරජාණන් වහන්සේ තමයි කොච්චර හොඳ දේවල් තිබුණත් උන්වහන්සේ කරන්න පුළුවන් තමයි අතහැරියා. හැබැයි අපි අපේ ජීවිතේ හැමදාම හිතනවා මට හොඳම කාර්යයක් ලැබුණොත් මට තව සතුට වෙන්න පුළුවන් කියලා.
මට තාවත් ලොකු ගේවක් තිබුණොත් මට තාවත් සතුට වෙන්න පුළුවන් කියලා. මට මේ සමාජ ජනප්‍රියත්ව ලැබුණොත් මට තාවත් සතුට වෙන්න පුළුවන් කියලා. මේ වගේම මගේ සිතුවිලි තියෙනවා. හැබැයි අපේ ජීවිතේ අපිට ප්‍රඥාන්තව තියෙනව නැත්නම් අපේ ජීවිතයේම හිස් බවයි තියෙයි. අපිට කොච්චර හොඳ දේවල් තිබුණත් අපිට ටිකටම සතුටින් ඉන්න බෑ. අපේ හිත හැමදාම තාවත් වෙඩිපුර බලාපොරොත්තු වෙනවා. අපිට ලැබෙන සතුට ගොඩක් කෙටි. ඒ නිසා අපිට හොයන්න ඕනේ පොහොසත්කම අපේ අගාමික පොහොසත්කම. අපේ දක්ෂ පොහොසත්කම. අපේ අගාමික ජීවිතේ පොහොසත්කම. මේ දේවල් බලන එක සතුට හොයන්න බෑ. ඒ වගේම මේ ලෝකේ බොරු ප්‍රධාන තුනක් තියෙනවා. මම මගේ මේ වගේ දේවල් තියෙනවා කියලා. හැමදේමටම දුකක් නැහැ කියලා. සහ හැම දෙයක්ම සදාහතම තියෙයි කියලා. සාදාකාලිකයි කියයි කියලා. මේ වගේම බොරු තුනක් පස්සේ ගොඩක් ආය යනවා. එමේ බොරු නිසා මිනිස්සු ජීවිත විනාශ කරනවා. අපිට හැමදාම තව බලාපොරොත්තු වෙනවා. හැබැයි අපිට තියෙන දේවල් නැති වෙනවා. ඒක සාමාන්‍යයි. හැබැයි ජීවිතේ ස්වභාවය ගොඩක් වෙනස්. ඒ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ජන්මය ඒක වලින් අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. අපිට කොච්චර හොඳ දේවල් තිබුණත් ඒක වැඩක් නැහැ. හැබැයි අපේ හිත හොඳ හිත හදාගත්තොත් අගාමිකගෙන අපේ ධර්මය හිත හදාගත්තොත් අපිට සතුට වෙන්න පුළුවන්. දවසක් සිද්ධාර්ථ කුමාරේ මාලිගාවෙන් පිටත් දෙක සත්‍ය තුනක්. ලේඩවීම, වයස වීම සහ මරණය. මිනිසුන් මේ සාමාන්‍ය මිනිස්සු තමයි හැමදාම එකෙන් බලකිනවා. මිනිස්සුන් හිතන්නේ මේ මිනිස්සු හැමදාම ජීවත් වෙන්නේ ඒගොල්ලන්ට මාරය නැති වගේ. මාරනේ පස්සේ මොකද්ද වෙන්නේ කියලා මගේ හැසීම හොඳයිද කියලා ඒක හිතන්නේ. මිනිස්සු තමයි හැමදාම හිතනවා ඒගොල්ලන්ට සදාහටම ජීවත් වෙන්න පුළුවන් කියලා. අපේ බුදුරජාණන් වහන්සේ අපේ සිද්ධාර්ථ කුමාරයා තමයි ඒක දැකලා කලින් ඒක දන්නේ. හැබැයි ඒක දැක්ක පස්සේ උන්වහන්සේට ලෝක අවබෝධයක් තිබුණා. ගොඩක් ලෝක අවබෝධයක් ලැබුණා. ඒ වගේම වයස වීම මිනිසුන් තමයි හිතනවා මේ උන්ට හැමදාම ලස්සන වෙන්න පුළුවන් කියලා. ඔවුන්ගේ ඇඟ හැමදාම එහෙමයි වෙයි කියලා. සමහරනේ ලේඩ අපේ ජීවිතේ අපිට හෙට මොකද්ද වෙයි කියලා අපි දන්නේ නැහැ. කවුරුත් දන්නේ නැහැ. මමත් එහෙමයි. මම එහෙමයි. හැබැයි මිනිස්සු මේ ගානෝ ශක්තිය වලින් හැමදාම බලකිනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ගොඩක් ධෛර්ය සම්පන්න ඒක මොහොන දිලා. ඒ වෙලාවට මහන්සිය තරුම් ගත්තා. මට කොච්චර හොඳ දේවල් තිබුණත් ඒක සදාහාලික එක නෙවෙයි. ඒ නිසා අපිට තමයි අපේ ජීවිත හැම කරන්න ඕනේ. අපිට තනුම් ගන්න ඕනේ මේ ජීවිතේ ලෙඩවීම, වයස වීම, මරණය. අපි ඒකෙන් දුවන බෑ. අපිට හැමෝම ඒක මුහුණ දෙන්න ඕනේ.
එහෙමයි බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා සියල්ල සේවන සම්පත් ඇතේරිය. මේ වගේම අවබෝධය ලැබගත්ත පස්සේ බුදුරජාණන් වහන්සේ මාලිගාව අතේරිය පස්සේ මේ ගුරුවරු කීපයක් ඒක මූලධර්ම ඉගෙන ගත්ත භාවනා කළා. ඒක ගොඩක් කාල ගොඩක් මහන්සි එක කළා. අවසානයේ මේ බෝධි මූලයේ බුද්ධත්වය වෙලා තමන්ට පරිපූර්ණ අවබෝධය ලබා ගත්තා. ඒ කාලේ ඒ වෙලාවේ මාරයාව මාරය කියන්නේ මොකද්ද? අපි සමහර විට මේ ආත්වලට බලනවා අපි හිතන්නේ මේ මාරයක ගොඩක් බය යක්ෂය කියලා. හැබැයි එහෙම නෙමෙයි. අපේ මාරේ තමයි අපිට හැමෝම මාරේ තිනවා අපේ හිතේ. අපේ හිතේ මාරේ තමයි අපේ තණ්හාව. අපේ බය. අපේ ආශාව. අපිට හැමෝම තියෙනවා. හැබැයි අපිට හොඳ කෙනෙක් වෙන්න කැමති නම් අපිට එක මූහුණ දෙන්න ඕනේ. අපි කොහොමද එක මූහුණ දෙන්න ඕනේ? ශ්‍රද්ධාව එක්ක, සාති එක්ක, අදිෂ්ඨානය එක්ක. පුණ්‍යඥාන වහන්සේ තමයි එක මූහුණ දීලා. මාරෙන් උන්වහන්සේ ජයගත්ත. කොහොම ජයගත්ත? මේ සාති සහ අදිෂ්ඨානය. අපිට තමයි එක කරන්න පුළුවන්. මේ අපේ හිත සමහර විට මෙම ගැන මාරය එනවා. අපිට තරහ වෙනවා. සමහර විට අනිත් අයට නරක ප්‍රතිචාරය දෙන්න ඕනේ, කරන්න ඕනේ. වෛර කරන්න. ඒ වගේම පරිගැනීමට අපේ හිත අපිට හැම තියෙනවා. හැබැයි අපිට බුදුරජාණන් වහන්සේගෙන් විමනොස්සේ අපිට ඒක නැති කරගන්න පුළුවන්. හිමින් ඒක කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පස්සේ උන්වහන්සේ අපේ ලෝකෙට චතුර්ය සත්‍ය හතරක් ලෝකෙට හැලි කළා. ජීවිතේ දුකක් ඇති බවත් ඒ දුකට හේතු තියෙනවා. උන්වහන්සේ අපිට පැහැදිලි කරා. හැබැයි අපිට ගොඩක් බසනවන්තයි. මොකද අපි බෞද්ධ ලෙස අපිට ඒක නැති කරගෙන ක්‍රමයක් තියෙනවා. මම හිතන්නේ මේ අපේ බුද්ධාගම ගොඩක් විශේෂ දෙයක් තමයි අපිට අනිත් අයගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි තාවත් හොඳ වෙන්න, පින්වත් වෙන්න ඒක කොහොම තීරණ වෙන්නේ අපි විතරයි. බුදුරජාණන් වහන්සේ කිව්වා අපේ කර්මය අපි අපේ වගකීම විතරයි. ඒ කියන්නේ නරක වෙන්න, හොඳ වෙන්න ඒක අපේ වගකීම. අපේ බුදුරජාණන් වහන්සේ අපිට දුන්නා. ඒ ක්‍රමය මොකක්ද කියලා? අටස්ථාංගික මාර්ගය. එතරම් සමහර වෙලාවට අපි දෙකලා තියෙනවා මේ රේඛ්‍ය ස්ථානයේ ඕ පවුලේ අනිවාර්යයෙන්ම සමහර විට ප්‍රශ්න එනවා. සමහර විට මිනිස්සු අපිව තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න බැහැ. දඬු වෙනවා. ඒක කුරක් සමාන්‍ය දෙයක්. හැබැයි අපේ ජීවිතේ කොච්චර දුකක් තිබුණත් කොච්චර තරහ තිබුණත් කැන්ති තිබුණත් අපිට හැමදේම මධ්‍යස්ථව මුහුණ දෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට තරහ වුණොත් ඒක පොඩ්ඩක් ඉන්න කැන්තිය යන්න පා. හුස්ම ගන්න. සිහි කල්පනාව නැවතෙන්න. ඉක්මනින්ට ප්‍රතිචාර කරන්න එපා. මොකද බුදුරජාණන් වහන්සේ
අපි බුදුරජාණන් වහන්සේ හොඳ ශ්‍රාවකයෙක් වෙන්න කැමති නම් අපිට ඒක තියාගන්න ඕන. කෙන්ටි යන්න නැතුව. ඒකෙන් වගේම ඉන්න ඕනේ. අනිත් අයට වෛර කරන්න එපා. අනිත් අයගේ පාලි ගන්න එපා. අපිට ඒ වගේම සිතුවිලි තිබුණොත් ඒ කියන්නේ මාරය. හැබැයි අපි දන්නවා අපි හැම කරොත් නම් අපිට අපේ ජීවිතේ ගොඩක් ලෝකු ප්‍රශ්න තියෙයි. අපි ලෝකු අකුසල කර්ම රැස් කරගන්නවා. ඒක හොඳ නේද? මොකද මේ ජීවිතේ හැම මොහොතේ ගොඩක් වටිනවා. ඒ කියන්නේ අපි ඉන්න ඕනේ මේ මොහොතේ. අපිට ඊළඟ මොහොතේ තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ. ඒ කියන්නේ අපිට හැම මොහොතේ හොඳ විදිහ පවිච්චි කරන්න ඕනේ. වටින්න කරන්න ඕනේ. ඒ වගේ මේක ගොඩක් හොඳ දෙයක්, ගොඩක් බේරගත් දෙයක්. බුදුරජාණන් වහන්සේ මේ බසර 45ක් පුරලොවට දේශනා කළා. බුදුරජාණන් වහන්සේ අවසන් වයස අවුරුදු 80 දී කුසිනගර නරකයේදී පරිනිවන් පෙමට සූදානම් කළා. ඒ කාලේ හැමෝටම දුකයි, විශේෂයෙන්ම උන්වහන්සේගේ ළඟ ඉන්න භික්ෂු වහන්සේලා විශේෂයෙන්ම ආනන්ද හිමි. හැබැයි ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ අපිට ගොඩක් වේදගත් දේශනා කළා. බය ධම්ම සංඛාර අපවනින සම්පදෙට්ට. අපිට කරන්න ඕනේ තමයි මේකට මහන්සි උත්සාහ කරන්න ඕනේ. අපේ විමුක්තියට ගොඩක් මහන්සි උත්සාහ කරන්න ඕනේ. පරක්කු ගන්න එපා. තවදින්න එපා. මේ මොහොතේ ඒක කරන්න ඕනේ. ඒක නම් අපිට අනිවාර්යයෙන්ම ගොඩක් ලෝකු පදම්. මොකද බුදුරජාණන් වහන්සේ අපිට දාලා ගිය. ඒ කියන්නේ ඒක තමයි අනිත්‍ය මිනිසුන් සමහර විදිහක පිළිගන්න බෑ. මොකද මිනිස්සු හැමදාම ශක්තිය හොයන්නේ මේ අනිත්‍ය දේවල් වලින්. සල්ලි, ලස්සන, තරුණිය, තමන්ගේ ළඟ ඉන්න පාර්ට්නර් කෙනෙක්. හැබැයි හැමදේම අනිත්‍යයි. හැමදේම එහෙමයි. අපිට යම් දේවල් කොච්චර ආදරේ වුණත් ඒකට තමයි දාලා යන්න ඕනේ. ඒක දවසක් ඒකට අපි අතහරින්න ඕනේ. අපි මේ දේවල් හැමදේම තනින් බලාගෙන ඉන්නේ. හැබැයි අපිට අනිත්‍ය දේවල් වලින් සතුට බලාපොරොත්තු වෙනවා නම් මම කියන්නේ මේ සතුට ටිකට තියාගන්න බෑ. ඒක ගොඩක් කේටි සත්‍යය. ගොඩක් කේටි සතුට. බුදුරජාණන් වහන්සේ ඔක්කොම දෙන්නේ තමන් කියන්නේ හේමයි. එනිසා අපේ මේ ජීවිතේ තේරුම් ගන්න ඕනේ තමයි පුහුණු වෙන්න ඕනේ තමයි අතහරින්න. සාමාන්‍ය විට අපි අපේ ළඟ ආයත ගොඩක් ලං වෙලා නිසා අතහැරිය එක ගොඩක් අමාරුයි. අපේ අපේක්ෂාව නිසා අපි තව දුක් වෙනවා. සාමාන්‍ය විට අපේ ඉඩම අපේ සල්ලි හැමදේම තමයි. දවසක් එක අපකින් දාලා යන්න ඕනේ. ඒ වගේ යටත් අපිට මොහොත දෙන්න ඕනේ.
මේ මාසේ තමයි අපිට ඒක පවිච්චි කරන්න ඕනේ හදවත තියෙන ඒ බාර ඒ දුක නැති කරගන්න. මොකද බුදුදහම වහන්සේ අපි බුදුරජාණන් වහන්සේගේ පාරමිතානේ බලි අපිට දැනගන්න පුළුවන් අනිත්‍ය මොකක්ද කියලා. මොකද මහන්සේගේ ළඟ ඊට ගොඩක් මහන්සේට ගොඩක් වටින ගොඩක් ආදරේ භික්ෂුණී වහන්සේලා හිටියේ. හැබැයි කොච්චර ආදර වුණා කොච්චර කරොත් අපිට කිසිම දෙයක් සදාහටම තියාගන්න බැහැ. එනිසා අපි හැම කරන්නේ අපේ ජීවිතේ. අපේ ජීවිතය අපි ගන්නවා හැමදේම අනිත්‍යයි කියලා. එනිසා හැම මොහොතේ හැම වෙලාව හැම තැන සිහි කල්පනාවෙන් ඉමු. පරිස්සම වැඩ කරමු. අනිත් අයට ගරු කරමු. අපි උපරිම උත්සාහ කරමු. අකුසල අතරින්න කුසල් පුහුණු වෙන්න. මම හිතන්නේ මේ මාසේ විශේෂ මේ විසක් මාසේ අපිට පුරම අවස්ථාවක් තියෙනවා. අපේ හදවත තියෙන බාර දුක් අතහැරිමු. කිටි මහත හැරිමු. බෙන්ගිම අතහැරිමු. අපිට ඒක උත්සාහ කරන්න පුළුවන්. අපිට ඒක කරන්න පුළුවන්. මේ වගේම බුදුරජාණන් වහන්සේ තමයි කිව්වා අත්දීප විහරත. ඒ තමයි අපිට මේ ඔක්කොම වගකීම වෙන්නේ අපි විතරයි. අපි බොහෝ උත්සාහ කරන්න ඕනේ. මේ ධර්මයට උලින් හැමදෙම මොහොත දෙන්න. ඒ වගේම මේ අපිට උත්සාහ කරන්න පුළුවන් ඔන්නේ ඇසිරෙන්න කතා කරන්න සිතුවිලි තියාගන්න මේ දාස කුසල කර්ම සහ දාස අකුසල කර්ම දෙකම සිදුවෙන්නේ අපේ ඇසිරීමෙන් සහ අපේ සිතුවිලි වගේ. නිසා අපි උත්සාහ කරමු මේ තුන හොඳට කරන්න. හොඳ හැසිරෙන්න. හොඳට අනිත් අය කතා කරන්න. නරක හැඟීම් නරක සිතුවිලි නැති කරගන්න. මේ වගේම අපි උත්සාහ කරමු අනිත් අයට මේ මෛත්‍රිය යවන්න. මොකද මේ ලෝකේ අපි දෙකලා තියෙන මේ යුද්ධය පටන් ගත්තේ ඇයි? බාහිර නිසා. ඊර්ෂ්‍යාව නිසා. අශාව නිසා, තණ්හාව නිසා. අනික එක නිසා නෙවෙයි. මේ ඔක්කොම යුද්ධය ගෙටලුව ඔක්කොම පටන් ගන්න මේ හේතුව නිසා විතරයි. ඉතින් අපි උත්සාහ කරමු මේ මාසේ අපේ හිත හොඳට හදාගමු. ඒ වගේම අපේ වටින කාලේ හොඳ විදිහට පාවිච්චි කරමු. ඒ තරහ, ඒ ගැන්ටි, ඒ දුක් එක හදවතේ තියාගන්න එපා. ඒ වගේම මේක ලොකු බාර. මේ වගේම ලොකු බාර නොතියාගමු. එක හතහැරි. එක හතවීම. මොකද ඒක අපේ ආගමික ජීවිතේට ලොකු බාධාවක්. මම හිතන්නේ මේ මාසේ අපිට තවට උත්සාහ කරනවා තමයි මේ ධර්ම අශ්‍රාවණ කරන්න. අපේ මෑණි මන්සලත් එක්ක අපේ බුදු හම්දුමාල එක්ක කතා කරන්න
තවත් ධර්ම ගැන ඉගෙන ගන්න. තවත් ගොඩක් ස්පින් කරගන්න. අපිට මේ ලෝකෙටම ගොඩක් හොඳ අවස්ථාවක් තියෙනවා. මේ මිනිස් ජීවිතේ එක ගොඩක් වටින දෙයක්. ගොඩාක් අය ඉපදෙන්නේ සතුන්. ඒ වගේම එහෙම වුණොත් අපිට කුසල කර්ම ඇති කරගන්න බෑ. පින් රැස් කරගන්න බෑ. අපි ඉන්න මේ ජීවිතේටම ඒක ගොඩක් ලොකු වසනවන්තක්. අපි ඒක කොහොමද උත්සාහ කරමු පරිච්ඡි කරමු. මේ මාසෙත් තවත් පින්වත් වෙන්න පින් රැස් කරගන්න තමන්ගේ නරක පැත්ත අපි උත්සාහ කරමු ඒක වෙනස් කරන්න. ඒ වගේම අපි බුදුරජාණන් වහන්සේගේ ගුණ මතක් වෙමු. තවත් බුදුරජාණන් වහන්සේට වන්දිමු. ඒ වගේම හොඳ දේවල් කරමු. අපි මං කියුවා මේ ලංකාව අපිට හොඳ අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ අපි ඒක අල්ලා ගමු. මේ ජීවිතේ තමයි ඒක ගොඩක් අඩුයි. ලංකාවේ ඉබදුනේ කරන බවත් අඩුයි. මේ බෞද්ධ රට ඉබදුනේ එක ගොඩක් අඩුයි. හැබැයි ඔබ සෙමට මේ වගේ නවසනවන්ත ලැබුණා. ඒක හොඳට පවිච්චි කරන්න ඒක හොඳට අල්ලා ගන්න. ඒක තමයි ඔබ සෙමට ගොඩක් ලොකු ප්‍රතිලාභතියයි. ඒ වගේම අපි දැන් බැසීවන අපි උත්සාහ කරමු මේ ටිකක් භාවනා කරමු. මොකද මම ඔබ සෙම ගොඩක් අසාවෙන්න ඉන්නවා මේ ධර්ම දේශනා අහන්න. හැබැයි ගොඩක් අය මේ භාවන එක බලකිනවා. සමහර විට ගොඩක් අය හිතනවා මේක භාවනා කරන එක පන්සල කරන්න පුළුවන් විතරයි. හැබැයි අපිට හැම මොහොතේ භාවනා කරන්න පුළුවන්. සිහි කල්පනාවෙන් අපිට හැම මොහොතේ ඒක කරන්න පුළුවන්. අපි කනකොට, අපි විඳිනකොට, අපේ දීග වෙනකොට, අපි වාඩි වෙනකොට හැම වෙලාවට ඒක කරන්න පුළුවන්. ඒක තමයි ගොඩක් ලේසි දෙයක්. ඒ කියන්නේ මේ ප්‍රශ්වාසය කරන්න එක අපිට හැමදාම ඒක කරනවා. හැබැයි අපි ඒක කරන්න සිහි කල්පනාවක් නැතුව සති නැතිව එනිසා ආද ඒක කරමු. අපි ඒක කරමු. භාවනා කරමු. විනාඩි කිහිපය අපි ඒක කරමු. හරි. අපි දැන් අපේ S2 වහමු. හරි. ඒක මේ ඔක්කොම අපි ඔක්කොම කරන්නේ අපේ නාසය විතරයි. හරිද? අපි මේ ආශ්වාස කරන්නේ ප්‍රශ්වාස කරන්නේ අපේ නාසය විතරයි. අපි ඒක කරමු. පසුගිය වැඩි වෙලා අපි ආශ්වාස කරමු අපේ නාසය. ඒ වගේම අපේ නාසය ආශ්වාස කරමු. අපේ හුස්ම එකට විතරයි අපේ අවධානය යොමු කරමු. එච්චරයි. අනිත් සිතුවිලි ගැන එක හිතන්න එපා, කල්පනා කරන්න එපා. අනිත් සිතුවිලි වලට අවධානය නොදාමු. අපේ හුස්මට විතරයි. අපේ නාසයෙන් විතරයි එනවා මේ හුස්ම විතරයි අපි අපේ අවධානය යොමු කරන්නේ.
හදන්නේ श्वास කරමු හෙම ප්‍රශ්වාස කරමු hari telepon S2 ini ada ධර්ම දේශනාව තුලින් අපි රැස් කරගෙන සියලු පින් දෙවියන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියන් මේ පින් අනුමෝදන් වෙනවා. මේ පින් අනුමෝදන් වන දෙවියන්ගේ පිහිට ආශිර්වාද ආරක්ෂාව අපි හැම දිනාටම සැලසෙවා. අකාසත්තා චබුමත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තානුමෝදිත්වා චිරම් රක්ඛන්තු ශාසනං අකාසත්තා චබුමත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරම් රක්ඛන්තු දේශනං අකාසත්තා චබුමත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තානුමෝදිත්වා චිරම් රක්ඛන්තු මම් පරං. ඒ වගේම අද මේ ධම්මදේශනාව තුලින් රැස් කරගෙන පින් මිය පරලොව ගිය සියලු ඥාතීන් අනුමෝදන් වෙනවා. එමිය ගිය ඥාතීන්ගේ පරලොව ජීවිත සුවපත් වේවා, සේවවත් වේවා, සංසාර දුකින් අත් මිදේවා. ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිත හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිත හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිත හොන්තු ඥාතයෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බේ බුද්ධානුභාවේන සාදසුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බේ ධම්මානුභාවේන සාදසොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බේ සංඝානුභාවේන සාදසොත්ති භවන්තු තේති.
අයහපත් කාලගුණයක් සමග ඓතිහාසික වාදනීය රාජමහා විහාරස්ථානයේ ආසියාවේ විශාලතම සමාධි බුදුරුව නිර්මාණය වෙන මේ පින්බිම තුල අද ඔබට ඉතාලි ජාතික ගෞතමී මෙහෙණින් වහන්සේගේ ධර්ම දේශනාවකුයි ඔබ ශ්‍රවණය කළේ. බුදු දෙමඟුලන් මුල් කරගත් භාවනාවක්, ඒ වගේම ඥාතීන්ට දෙවියන්ට පින්දීම දැන් මේ මෑණියෝ සිද්ධ කළා. මේක ඇත්තටම අත්දැකීමක්. ඔබේ කිරිකැටි බිරිඳෙක් ළමයෙක් සිංහල භාෂාව කතා කරන හැටි මං හිතන්නේ ඔබේ මතකයට යන්නට ඇති. ඔබේ දරුවා ඒ විදිහට සිංහල භාෂාව කැඩි කැඩි කතා කරනකොට ලදරු පාසලේ අද අපේ ඉතාලි ජාතික මෙහෙණින් වහන්සේ ගෞතමී මෙහෙණින් වහන්සේ අය කළ මේ සත්කාරය භාෂාව ඉගෙනගෙන සිංහල භාෂාව ඉගෙනගෙන අපේ අනන්‍යතාවය අපේ උරුමය ගැන කතා කරමින් අය ඒ භාෂාවෙන් සිංහල භාෂාවෙන් මම හිතන්නේ ඔබේ ලේ ධාතුවටම අටමස් ලේ නහර දක්වා මේ මෑණියන්ගේ ආශිර්වාදය මේ මෑණියන්ට ඔබ ආශිර්වාද කරන්න ඕන. මගේ ළමයා කරන කතාව තමයි මේ ඔබේ දියණිය කරන කතාව තමයි අද මේ මෑණියෝ ලස්සනට බණකින් දේශනා කළේ. බලන්න කොච්චර ලස්සනද, කොච්චර පින්බරද. ඒ හුරතල් වචන වගේ දරුවා තමන්ගේ දරුවාගේ හුරතල් වචන වගේ ඒ වචන පාවිච්චි කිරීම මම හිතන්නේ හැම දිනාටම ලොකු ආඩම්බරයක්, ආශිර්වාදයක්. ඒ මෑණියෝ තමන්ගේ ජීවිතයේ තරුණ දිවිය තමන්ගේ හැම කැපකිරීමක්ම කරලා මේ මෙහෙණින් වහන්සේ නමක් වශයෙන් ගෞතමී නමින් මහා ප්‍රජාපති ගෞතමිය එදා බුදු සසුන බබලවාගත්තු හැටි බුදුහාමුදුරන්ගේ පුංචි අම්මා බවට පත්වෙච්ච මහා ප්‍රජාපති ගෞතමිය සම්බුද්ධ ශාසනයේ බුදුහාමුදුරන්ගේ සුළුමන් බවට පත්වෙච්ච ඒ අම්මා මොනතරම් බුදු බව ලැබුවට පස්සේ සතුටක් වින්දද. අද මේ ගෞතමී මෑණියෝ ඉතාලියේ අද මේ නව තාක්ෂණයත් එක්ක සජීවීව මුළු ලෝකයේම ඇයගේ ධර්ම දේශනාව විකාශනය වුණා. අපිට ඉතාලියෙන් ඕස්ට්‍රේලියාවෙන් දැන් කතා කරා. ඒ මෑණියන්ගේ කිසිම භීතියකින් බයකින් සන්ත්‍රාසයකින් තොරව ඇය ඒ ධර්ම දේශනාව සිද්ධ කළේ. කොච්චර සතුටු වෙන්න ඕනද. ඇයගේ දැක්ම දර්ශනය ආකර්ෂණය පවා අපිට ආශිර්වාදයක්. ඒ නිසා ඔබ හැම දෙනා වෙනුවෙනුයි මේ උත්තම ධම් දේශනාව ඉතාලි ජාතික ගෞතමී මෑණියෝ ඔබ වෙනුවෙනුයි මේ අයහපත් කාලගුණයක් තිබුණා. ඇයගේ යුතුයකම මනමින් සිද්ධ කළා. ඒ සඳහා අපේ ගෞරවනීය අපේ ප්‍රණාමය අපේ ආශිර්වාදය බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදය ඇයට ලැබේවා කියලා අපි සිතින් ප්‍රාර්ථනා කරමු. දැන් මේ වෙලාවේ තියෙන්නේ මෑණියනි ශ්‍රී ලංකාව අපි හාමුදුරුවෝ මෙහෙණින් වහන්සේලා ධර්ම දේශනාවක් කළොත් දහම් පඬුරු පූජා කරනවා. දහම් පරිස්කාර පූජා කරනවා. අපේ බුදුරුව සංවිධානය දායක සභාවේ ඇත්තෝ මේ ඉන්නේ. ඒ වගේම ත්‍රිරෝධ රත සංගමයේ අය බොහොම සාපිපාසාව දුරු වෙන දන්සලක් පවත්වුවා. අපි ඒ අයටත් පින් දෙනවා. දැන් තියෙන්නේ මෑණින් වහන්සේ ඔබ වහන්සේ වෙනුවෙන් අපේ දායක සභාව වෙනුවෙන් ඒ වගේම බුදුරුව සංවිධානය වෙනුවෙන් ත්‍රිරෝධ රත සංගමය වෙනුවෙන් පරිස්කාර පූජා කිරීම දහම් පාසල දහම් ශ්‍රී සුමන රතන සුමන විසුද්ධි දහම් ගංගුල දහම් පාසල ප්‍රධානාචාර්ය හාමුදුරුවෝ අතේ මමත් නායක හාමුදුරුවෝ ඒ වගේම
අපේ ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීන් කිසු දරුදරියන් දැන් ගෝතමී මෑණියන්ට පරිස්කාර පූජා කරන අවස්ථාව. දැන් මේ අවස්ථාවේදී බුදුරුව සංවිධානයේ සභාපතිතුමන් ඒ වගේම දායක සභාවේ උපසභාපතිතුමන් මේ වෙලාවේ ඒ දහම් පරිස්කාරය පූජා කරන වෙලාව හැමදෙනාම සාදු කියනවා. ඒ වගේම දහම් පාසලේ ප්‍රධානාචාර්ය උප ප්‍රධානාචාර්ය වෙන වශයෙන් අපේ උදේශාන්ත මහත්මයා මේ පරිස්කාර දහම් පාසල වෙනුවෙන් පූජා කරන්න යෙදුණා. ඒ වගේම අපේ දායක සභාවේ ගරු වහන්දාකාරිකතුමා වශයෙන් මේ වෙලාවේ පරිස්කාර පූජා කරනවා ඒ මෑණියන් වෙනුවෙන්. හැමදෙනාම සාදු. අපි ඓතිහාසික පාදනීය රජමහා විහාරස්ථානය මේ දවස්වල අයහපත් කාලගුණයේ තිබුණත් බෝධිරාජානන් වහන්සේගේ සංවර්ධන කටයුතු බුදු පිළිමය ආසියා විශාලපුර සමාජ බුදු පිළිමය නිර්මාණය කරන තැන අපේ ගෝතමී ඉතාලි ජාතික ගෝතමී සිල්මෑණියෝ ප්‍රාර්ථනාවක් කළා මල්වට්ටිය පූජා කරලා එළඹිතේ පහනක් පත්තු කරලා ඇය ප්‍රාර්ථනාවක් කළා 2024 වසරේ මැයි මාසේ 31 වෙනිදා වෙනකොට මේ සමාධි බුදු පිළිමය සම්බුද්ධ ශාසනයට පූජා කරනවා. ඒ අදිස්ථානයේ මස්තක ප්‍රාප්ත වේවා කියලා අය සාදු. ඒ වගේම මේ ඉන්නේ අපේ දායක සභාවේ ගරු ලේකම්තුමා. ඔව්. ඒ වගේම මේ ඉන්නේ අපේ දායක සභාවේ දායකාවක් බුදුරුව සංවිධානයේ බොහොම කුසුමක්. ඔව් ඒ කුසුමක් පාදනීය ඇයගේ දුව මේ මෑණියෝ දැකලා මෑණියන්ගේ රූපය තමන්ගේ අතින් අඳපු රූපයක් බලන්න හොඳට ඒ අඳපු රූපය දැන් සජීවීව ගෝතමී මෑණියන්ට දැන් පූජා කරනවා අපේ දායක සභාවේ ලේකම්තුමා ඒ වගේම ඒ අඳින ලද අවිතා කියනිය දැන් මේ පූජා කරනවා ඒ තමන් විසින් ගෝතමී මෑණියන්ගේ රූපය අඳපු රූපය දැන් පූජා කරන අවස්ථාව. අනෝම සාවිත්‍ය. ඇයට මතක සටහනක්. පාදනීය දායක සභාවෙන් බුදුරුව සංවිධානයේ ඒ වගේම ත්‍රිරෝධ රත සංගමයෙන් පූජා කරන මේ පූජාවන් මතක සටහනක් වශයෙන් අපි සඳහන් කරන්නේ